නිලි රැජින මාලනී පොන්සේකා මීට සුළු මොහොතකට පෙර දිවියට සමුදෙයි. රටම කම්පා කළ සිදුවීම මෙන්න. ලාංකීය සිනමාවේ නිලි රැජින වූ අග්‍රගණ්‍ය රංගන ශිල්පිනී මාලනී පොන්සේකා මහත්මිය අද අලුයම ජීවිතයෙන් සමුගෙන ගොස් තිබෙනවා. කොළඹ නවලෝක පුද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඇය මෙලෙස ජීවිතයෙන් සමුගෙන ගනු ලැබුවා. වසර ගණනාවක් පුරා ඇය යම් පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳී අතර ඒ සඳහා ඇය වසර ගණනාවක් පුරාම ප්‍රතිකාර ලබා තිබුණත් යම් අතුපසුවීම් හේතුවෙන් අවශ්‍ය ඖෂධ භාවිතා නොකර සිටීම හේතුවෙන් ඇයගේ රෝගී තත්ත්වය අයහපත් වූ බවටයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ. කෙසේ නමුත් ලංකාවේ නාමයේ බබලවුල් නිල් රාජනීය මාලනී පොන්සේකා මහත්මිය අද අලුයම ජීවිතයෙන් සමුගනු ලැබුවා. මේ වන විට ඇයගේ පවුලේ ඥාතීන් මෙන්ම කලාකරුවන් විශාල ප්‍රමාණයක් රෝහලට පැමිණ සිටින බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. එල සිනමාවේ නිල් රැජිනියනේ ඔබට නිර්වාණ සුවයම අත් වේවා.